ළමයි එන්න මාත් එක්ක අද ඉදියාප්ප හදන්න. එකටම ඉතින් ඉදියාප්ප පිටි ටික හලා ගන්න ඕන පෙනේරකින්. ඉතින් මං ගාව තියෙන්නේ මේක. ඉතින් මම මේකෙන් ඉදියාප්ප පිටි ටික හලා ගත්තා. ඉතින් මං කඩේ තියෙන ඉදියාප්ප පිටි එක තමයි ගන්නෙ. මොකද මට ඒකෙන් ලේසියෙන් හදා ගන්න පුළුවන් නිසා. ඉතින් මම මේ හදාගත්ත ඉදියාප්ප පිටියකට ටික ටික වතුර දාලා අද මෙනකන් මික්ස් කරගන්න ඕන. හැබැයි මම මේ වතුර එකට රස අනුව ලුණු එකතු කරලා තියෙන්නේ. ඉතින් මම මේ මුල් ටික හැන්දෙන් මික්ස් කරගෙන ඊට පස්සේ මම අතින් මික්ස් කරගත්තා. මොකද මට නැත්තම් පදම තේරෙන්නේ නැති නිසා. හරි. දැන් අපේ ඉදියාප්ප මිශ්‍රණය හරි. දැන් අපි ඉදියාප්ප තට්ටු ටික ලෑස්ති කරගන්න ඕන. ඉතින් මම ටිෂු එකකට ඔයිල් ටිකක් අරගෙන ඉදියාප්ප තට්ටු වල ඒ වංගෙඩියේ හොඳට ඔයිල් ගාගත්තා. මොකද එතකොට ඉදියාප්ප එක ඇලෙන්නේ නැතුව ලේසියෙන්ම ගැලවිලා යන නිසා. ඉතින් මම නම් ඉදියාප්ප හදන්න ඉගෙන ගත්තේ මගේ රට නැන්දගෙන්. ඒ කියන්නේ අපේ තාත්තගේ දෙවෙනි අක්කගෙන්. ඉතින් ඉස්සරේ අපිට රසට ඉදියාප්ප හදලා දෙනවා. ඉතින් ඒ හදන අතරතුර මං එයාට කරදර කර අහනවා කොහොමද මිශ්‍රණය හදාගන්නේ කියලා. එයා ඉතින් කියලා දෙනවා. හැබැයි ඒ ඔක්කොම අමතක වෙනවා. මොකද මං ලංකාවේදී කවදාවත් ඉදියාප්ප හදලා තිබුණේ නැහැ. හැබැයි මෙහෙට ආවට පස්සේ තමයි මං ඉදියාප්ප හදන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් මං ලංකාවට ගියපු පාරක ඉදියාප්ප හදන්න ඕන බඩ ඔක්කොම අරගෙන තමයි ආවේ. ඒත් ඉතින් ඉදියාප්ප හදන එක හරි කරදර වැඩක් කියලා හිතලා මං හදන්නේ නැතුව ටික කාලයක් හිටියා. ඔහොම ඉද්දි එක දවසක් මට මතක් වෙනවා මම ඉදියාප්ප හදන්න බඩු ඔක්කොමත් අරන් ආවනේ තාම හැදුවේ නෑනේ කියලා. ඒ වෙලෙම අපේ නන්දට කෝල් එකක් දීලා හදන විදිය අහගෙන try කරලා බැලුවා. හැබැයි පළවෙනි දවසේ නම් හරියට ආවේ නැහැ. දෙවෙනි දවසේ try කරා. දෙවෙනි දවසේ ටිකක් හොඳට ආවා. ඉතින් මේ විදිහට නම් මට හොඳටම ඉදියාප්ප හදන්න පුළුවන්. මොකද මං දැන් නිතරම ඉදියාප්ප ගෙදර හදන නිසා. මොකද ඉතින් දැන් අපේ ගෙදර ඉදියාප්ප පෙරේතෙකුත් ඉන්නවනේ. හැබැයි ළමයි මං හිතුව තරම් ඉදියාප්ප හැදිල්ල අමාරු වැඩක් නන් නෙවෙයි. ඉතින් ඔන්න ඔය විදිහට ලේසියෙන්ම ගලව ගන්න පුළුවන් වෙන්න නිසා තමයි මං අර කලින් කිව්වා වගේ ඉදියාප්ප තට්ටු වලට ඔයිල් ටිකක් දාගත්තේ. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මං ඉදියාප්ප කරන කලින්ම පරිප්පු හදේකුයි චිකන් එකකුයි හදාගත්තා. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත ඉදියාප්ප ටික. දැන් ඉතින් කන්න තමයි දෙන්නේ. ඉතින් එහෙනම් අලුත්